සුබ දවසක් වේවා ඔයාලට. ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ පැස්ටා රෙසිපි එකක්. හරිම රසවත් වගේම ඉක්මනින්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක්. එහෙනම් අපි බලමු මේ පැස්ටා එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම භාජනයක් ලිපේ තියාගෙන වතුර ටික හොඳට රත් වෙනකොටම ලුණු ටිකක් දාගන්නවා. ඒ වගේම පොල් තෙල් වලිනුත් මම තේ හැන්දක් විතර දාගන්නවා. දැන් මම ඔන්න මේ පැස්ටා ටික එකතු කරගන්නවා. පැස්ටා ටික එකතු කරගෙන මේක හොඳට තම්බ ගන්න ඕනි. විනාඩි 3ක් 4ක් විතර හොඳට මේ පැස්ටා එක තැම්බුණට පස්සේ වතුර ටික පෙරා ගන්න ඕන. භාජනයක් ලිපේ තියාගෙන බටර් ටිකක් දාගන්නවා. බටර් ටික රත් වීගෙන එනකොටම සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. සුදු ලුණු ටිකත් මේ විදිහට කලවම් කරගෙන හීනියට කපාගත් අමු මිරිස් ටිකත් මම එකතු කරගන්නවා. දැන් තක්කාලි ගෙඩියකුත් එකතු කරගන්නවා. දැන් මේ විදිහට හොඳින් කලවම් කරගෙන කපාගත් කැරට් ටිකත් එකතු කරගන්නවා. මේ වෙලාවේදී මම කැරට් ගොඩක් වෙලා තම්බ ගන්නේ නැහැ. ඔන්න දැන් මිරිස් කුඩු තේ හැන්දක් විතර මම එකතු කරගන්නවා. මිරිස් කුඩු එකතු කරද්දී ඔයාලට කැමති විදිහට ගන්න පුළුවන්. දැන් මම කපාගත්ත ලීස් ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. රස අනුව ලුණු සහ ගම් මිරිස් එකතු කරගෙන හොඳින් කලවම් කරගෙන සෝස් ටිකකුත් එකතු කරගන්නවා. ඔන්න දැන් ඉතින් මම පැස්ටා ටික එකතු කරගන්නවා. පැස්ටා ටික දාලා හොඳින් කලවම් කරගෙන විනාඩියක් විතර මම ලිපේ තියාගන්නවා. දැන් ඉතින් මගේ පැස්ටා එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ රස බලන්න. ඇත්තටම හරිම රසවත් ඉක්මනින් හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඔයාලත් හදලා රස බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න. කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.